ඇයි මට ගහන්න ඔයා? මොන කොල්ලේද මට ගහන්නේ ඇයි ඔයා? ඔයා මට මොකද කරන්නේ? ඔයා කොහොමද තියන්නේ? මේ එන්න එපා ඒවට හොඳේ. ඔයා මට යරින් දෙන්න බක් තියන්නේ. බොත්තු බලන්න ඉන්නේ පොන්නේ. මොකද ඔත්තු බලන්නේ? මං කැමරා කරගෙන අරගෙන ගියේ. මේ මෙහාගේ මේ බලන්න මෙයා මට උස්සන්නේ නෑ හන්දරෝ. මම කවුද ගහන්නේ නේ? මම ඇයි? ඉන්න පොඩ්ඩක්. මම ඇයි? අන්ත මත් ගෙදර. මාත් අහන්නේ තමයි. ඔයගොල්ලෝ ගුරි වරන් ආවේ. දොර අරින්න. මොකද අරින්න බැරි? දොර අරින්න කරුණා කළා. මොනකත් එයි මේ අරින්න බැරි. අරින්න කොහොම? දොර ලොක්නේ. මොකද්ද? මේක අරින්නේ. ඔයා එයි ආවේ පන්සලට? ඇත්ත කියපන් ඈ. මම දැන් පොලිසියට කෝල් කරලා ආවා. මොකටද ආවේ පන්සලට? ඇත්ත කියපන්. මේ මම පොලිසිය යන උසාවිය යන කෙනෙක් මෙහෙ ට්‍රාන්ස්ලේට් සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මොකටද ආවේ පන්සලට? උඹ දැන් එතන නේද හිටියේ? මොකටද උඹ පන්සලට ආවේ? මම මෙවරේ. උඹ ඇත්ත කියපන් ඈ. උඹ ඇත්ත කිව්වේ නැත්නම් උඹව දැන් එක්ක යන්නේ පොලිසියට ගිහින් මං ඉමිග්‍රේෂන් එකට ගිහින් උඹ යවන්නේ. ඇයි හාමුදුරනේ මෙයාව ගෙනාවේ? මම මෙයා කොම්බිනිට යන වෙලාව මෙහි ආවේ. මොකද? කොම්බිනිට යන වෙලාව. හරි. හරි බලා ගන්නම්කෝ. මේ උඹ ඇත්ත කිව්වේ නැත්නම් උඹ අද එයාපෝට් ගෙන් යවන්නේ. අද නෙමෙයි මං මේ ඔක්කොම හුත්තුවල් ඉවර කරනවා මෙතන. ආම්දුරනේ මේ හුත්ත මේ වා මගේ නංගිගේ පුතා කියලා දැනගෙන අයියේ මොකද කරන්නේ? මට එහෙම කියන්න බා. මගේ ගෑණියව බරයි පොලිසියයි ඒව ඔයගොල්ලෝ බාර ගන්න. හරි ඉවර කරන්න. ඔයා බොරු කියන්නේ. ඔයා බල කරලාලු එයාව ගෙනා. හරි අවුත් ඇති. හරි වන් මෑන් ෂෝ ඇති. ඔය ගන්න වන් මෑන් මෙතනම ගන්න. ගාපම් මෙතනම 119. මොන හුක්කද්ද මේක අම්මට හුකන්න අපේ කියා දැනගෙන හුත් එහෙම කරන්නේ නැත අපි කොච්චර දරුත්තේද ඕගොල්ලන්ට මේකේ හුත් සලකන්නේ හා කියන්න මට අම්මට හුකන්නලා නම් මම බලා ගන්නම් ඔයා යන්න. ඒක මම බලා ගන්නම්. ඉතින් මේ හුත් වල ඔක්කොම කරන්නේ ඒකෝ පූජා කරන්නේ අපේ ජීවිත දීලා තොපිට කාලක් කන්නේ වේසික පුතා අම්මට හුකන්න අම්මට හිටපන් කිව්වා මම කතාරේ වන්දනේ කතා මේ දැන් කතා කරමු 119 හරි පොලිසියෙන් ආවම ඔලිසින සාක්ෂි දෙන්න මේකයි හරි සාක්ෂි දීපන් නැත්නම් මේ අම්මට උකෝනවා හරි සාක්ෂි දුන්නේ නැත්නම් හොඳේ මම යකෝ මේක අවුරුදු 35 මේ පුක දුන්නේ උත්තෝ මේ වගේ මගේ නම්දිගේ පුතාට ඔබ ගගවන්න අම්මට උකන්න කෙරියා හිටවන් දෙන්න ලැජ්ජාවේ බෑ හා අම්මට හුකන්න වේසිකේ පුතා සාදු දොර අරින්න. දොරාරිපන් අම්මට උකෝන නැත්තම් ආයි මෙතන කට්ටිය ගෙන්න බා මං ගෙනලා යාළුවෝ ඔක්කොම මං යාළුවෝ ඔක්කොම ගෙන්නනවා අම්මට උකන්න දාලා කැරියා සිස්සුර මුත් කරන්නේ නෝන්දනේ අම්මට දොර අරින්න. මේ ලැජ්ජාවේ හල්සම කරවන්නේ කොල්ලුට. හරිද කරන්නේ මම ඔයා යන්න. බේ සිවුරු කරන අම්මට මේ කියවන් අත කතා පාගයා මේ හන්දේ මොකද අපේ නංගීනේ දැන් මේ හන්දේ නංගී ඔක්කොමයිදෝ පොලිසියේ ඉන්නේ. මොකද උනේ මේ කලිසම ගලවන්න කිව්වලු ලැජ්ජාවේ බෑ. කොහොමද එන්නේ ගියා. ලැජ්ජයි හාමුදුරනේ. ලැජ්ජයි. අනේ මේ යන්න බොරු කියන්නේ. කොච්චරම ගරු කරනවද කියන්නේ උඹ පොලිසියට තව තියෙනවා බස්වල ගෙච්ච දේවල් තියෙනවා අම්මට උකෝ ගන්න එපා තව බස්වල ගෙච්ච දේවල් තියෙනවා ඔයාට ලැජ්ජයි. ඔයා අද විතරයි මෙතන ඉන්නේ. අනේ මේ කරේ කරන්න හදලා තියෙන්නේ. කලිසම ගලවන්නේ අම්මට හැමනන්නද? පව් පුරෝන. ඊට මං උඹට කරන වැඩේ බලපන්. අද විතරයි උඹ මෙතන ඉන්නේ හොඳේ.
මම ඔය කිව්වා බය නැද්ද නැද්ද හාමුදුරනේ වහන්න අත උස්සන්න එපා මේ ඔයා අද විතරයි මෙතන ඉන්නේ ඈ ඔයා හෙට මං ඉන්නකො යන්කො යන්න නංගි පොලිසිය ඉන්නේ යමන් මං ගේන්නම් මගේ කල්සිම ගලන්නේ මගේ පුකේ අම්මට ලැජ්ජයි මුන්ට එන්නේ කොහොමද අනේ අපි පන්සලේ මෙච්චර රෙදි වෙනවා මේක දේවල් කරලා එකට